මහාචාර්යතුමාගෙන් මම දැනගන්න කැමතියි ශ්‍රී ලංකාව පැත්තට ආපුවාම මේ මැද පෙරදිග කලාපයේ නිර්මාණය වෙලා තියෙන මේ තත්ත්වය අපේ ශ්‍රමිකයෝ විශාල ප්‍රමාණයක් මැද පෙරදිග වාසය කරනවා. ඒ වගේම තමයි මැද පෙරදිගත් එක්ක අපිට ආර්ථිකම වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කිට්ටු සම්බන්ධතාවයක් තියෙනවා. කොහොමද අපේ රටට මේ මැද පෙරදිග කලාපයේ නිර්මාණය වෙලා තියෙන මේ අර්බුදය බලපාන්නේ? ඔව් පැහැදිලිවම අපි ලංකාවේ ආර්ථිකය අපි දන්නවා අර්බුදයකට යාමට ප්‍රධානම හේතුවක් උනේ අපි කතා කරන්නේ අභ්‍යන්තර වශයෙන් අපේ තියෙන රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ඒ වගේම විදේශීය සම්පත් කළමනාකරණය කියන ගැටලු දෙක නිසා. එතකොට දැන් මේ විදේශීය සම්පත් කළමනාකරණය කියන එක හොඳම උදාහරණය තමයි ඇයි අපි ආර්ථික අර්බුදයකට ගියේ. අපි ආර්ථික අර්බුදයකට ගියේ කොවිඩ් වලට රටවහලා ලංකාවට එන සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඩොලර් බිලියන 2-3 අතර ප්‍රමාණයක් අහිමි වුණා. ඒ වගේම අපේ රෙමිටන්සස් වලින් ලැබෙන ඩොලර් බිලියන 7න් 2-3ක් අහිමි වුණා. ඒ වගේම අපනයන අපේ අඩු වුණා. තේ අපනයන විශේෂයෙන්ම ඇඟලුම් අපනයන. ඉතින් මේ නිසා අපිට සාමාන්‍යයෙන් එකවර අවුරුද්දක් දෙකක් තුලදී ඩොලර් බිලියන 10ක් විතර අහිමි වුණා. ඒ නිසා තමයි අපේ අයට පෝලිං වල ඉන්න උනේ ආර්ථික අර්බුදය ඇති වුණේ. ඉතින් ඒ නිසා දැන් මෙතනදී අපි පැහැදිලි කරගත යුතු දෙයක් තමයි මැද පෙරදිග යුද්ධයෙන් අපිට වන බලපෑම ප්‍රධාන වශයෙන්ම කරුණු දෙකක්. එකක් තමයි මේ රටට ගේන භාණ්ඩ අපනයන ආනයනය කරන භාණ්ඩවල ලැබෙන කාල සීමාව කල් යන්න පුළුවන්. දෙක තමයි ආනයනිත භාණ්ඩවල මිල ඉහළ යන්න පුළුවන් අනාගතේ. ප්‍රධානම කාරණය වෙන දෙවනි අදියර වෙන්නේ අපනයන සම්බන්ධ. විදේශ විනිමය රට තුළට ගලා එන ක්‍රම. ඒ කියන්නේ අපේ රටෙන් භාණ්ඩ විශේෂයෙන්ම තේ අපනයනය මැද පෙරදිග ප්‍රදේශවලට සිද්ධ වෙනවා. ඒ වගේම අපි දන්නවා ශ්‍රමිකයන්ගේ අපනයනය අවුරුද්දට ලක්ෂ 3ක් විතර යන විදේශ ගමන් වලින් වැඩි ප්‍රමාණයක් යන්නේ මැද පෙරදිග වලට සේවය කරන්න. ඒතකොට ඊට අමතරව අපි දන්නවා සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය වන අමුද්‍රව්‍ය වල මිල මේ වගේ වැඩි වෙනවා. ඒ වගේම අපි ඔය පොහොර ආනයනය තවත් රසායනික ද්‍රව්‍ය ආනයනයත් මැද පෙරදිග කලාප වලින් සිදු වෙනවා. ඒ නිසා අපිට මේක අපේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් හැටියට තමයි මැද පෙරදිග තිබුණේ. ඉතින් මේ නිසා අපිට විශේෂයෙන්ම ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය අඩු වුණොත් මේ මාර්ග වලින් අපේ වෙළඳ පරතරය තවත් පුළුල් වෙනවා. වෙළඳ පරතරය පුළුල් වීම තුළින් අපිට ණය ගැනීමේ අවශ්‍යතාවයක් නැවතත් මතුවෙනවා. නමුත් දැන් මේ වෙලාවේ අපි ආර්ථිකය රිකවරි වේගන එනකොට ඇත්තටම කලින් තිබ්බ තත්ත්වයට පත් වෙගෙන එන වෙලාවේ අපිට ණය ගැනීමේ හැකියාව තාම නැහැ. ඒතර ඒ නිසා ආර්ථිකයේ රට තුළ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමක් ඉදිරියේදී වෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්නත් පුළුවන්. ඒ ක්‍රියාමාර්ග ගැනීම තුළ තමයි අපිට මේක අවම කරගන්න වෙන්නේ. ඒ ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි කතා කරමු. නමුත් ඊට පෙර ආතෝ මහාචාර්යතුමා දැන් අපිට වාර්තා වෙනවා කොළඹ කොටස් වෙළඳපොළ දෛනික ගණන්දුණු අද පෙරවරු 9:30කට අත්තිර වීමට පියවර අරගෙන තියෙනවා. පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශකයේ අගය පහළ යාම හේතුවෙන් තමයි මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා වාර්තා වෙන්නේ. මේ කොටස් වෙළඳපොළට බලපෑම් මෙල්ල වෙලා තියෙනෙත් මැද පෙරදිග කලාපයේ අර්බුදයමද? පැහැදිලිවම මොකද ලෝකයේ එක තැනක ඇතිවන සිදුවීමක් ලෝකේ පුරාම තියෙන කොටස් වෙළඳපොළ වලට බලපානවා. විශේෂයෙන්ම දැන් ලංකාව වගේ රටකට බොහෝ කර්මාන්ත බොහෝ ආයතන ව්‍යාපාරික ආයතන ඔවුන් යොදා ගන්න අමුද්‍රව්‍ය විදේශීය රටවල අමුද්‍රව්‍ය තමයි වැඩියෙන් අපි භාවිත කරන්නේ. ඒ නිසා මේක ලංකාව විතරක් නෙමෙයි වෙනත් රටවලත් ස්ටොක් මාකට් එක කඩා වැටෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රත්තරන් මිල එහෙම නැත්නම් khනිජ තෙල් මිල මේ වගේ දේවල් විශේෂයෙන්ම කොටස් වෙළඳපොළ වලට දැඩි බලපෑමක් ඇති කරනවා. නමුත් ඒවා කෙටි කාලීනයි. මම හිතනවා නිවැරදි ක්‍රියාමාර්ග ගත්තොත් අපිට පුළුවන් ඉදිරියට යන්න. ඒ වගේම මේ යුද්ධය කොතෙක්කල් අල්ලලා හිටිනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඉක්මනින්ම යුද්ධය ඉවර වුණොත් ඉවරයි. ඉතින් මේ සඳහා මම හිතනවා ඉරානයේ ප්‍රතිචාරය ඉතාම වැදගත් කියලා. මොකද ඉරානය කොතෙක් දුරට මේ විදියට අසල්වැසි රාජ්‍යයන් වලට පහර දීම සහ ඉරානය චීනය හෝ රුසියාව හා සම්බන්ධ කර ගැනීම මත තමයි මේ යුද්ධයේ කල් යාම ද කෙටිව ඉවර වෙනවද කියන එක තීරණය වෙන්නේ.